මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. රට තුළ ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පස්වරුවේ පැවසිය. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර සබරගමු මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලට අම්පාර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීය. බස්නාහිර දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බව කියන එම දෙපාර්තමේන්තුව මධ්‍යම සබරගමු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කීය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු වලින් විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරි කලාපයේ සහ දිවයිනේ ආශ්‍රිතව පවතින වායුගෝලීය කැළඹීම ස්වභාවය මෙරට කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.